අවුරුද්දෙම සල්ලි එකපාර දෙනවා. රාජ්‍ය මේ අවස්ථාවේදී අවංකව කටයුතු කිරීම නිසා කිය. ඇතුලේ සිටින නිලධාරීන් හරහා අම්මෝ ඒක කියපු ගමන් අයිතිකාරගේ ඇස් දෙක උඩ ගිහිල්ලා රටේ ජනතාවට ඒ සියලු තොරතුරු ලැබෙන විදිහට මාත්‍යෝ කරුණාකර ඔබතුමන්ලට කියන්නේ කන් උල් වෙලා මෙහෙම බලන් ඉන්නවා. තමන්ගේ මේ යාඩ් වල තියෙන අලුත් වාහන වලට මිල වැඩි කරගෙන ඒම උදෙසා දැයි වර්තමාන දේශපාලනික තත්ත්වයේ ඒ වගේම තමයි වාහන ආනයනය කිරීමේදී මේ ඇති කරපු මේ බදු සම්බන්ධයෙන් සහ ඒ බදු අවභාවිතාවක් සම්බන්ධයෙන් ඒ වගේම මේ හැකරුන්ගේ ප්‍රශ්නය නිසා විවිධාකාර ක්‍රම මගින් මුදල් අස්ථානගත වෙන පැමිණිලි සහ මේවා වළක්වා ගැනීමට අපිට කොහොමද ක්‍රියා කරන්න පුළුවන් කියන එක තමයි මේ මාධ්‍ය හමුවේ විශේෂයෙන් පවත්වන්නේ. මේ වෙලාවේ අපි සිවිල් සංවිධානයක් විදිහට අවබෝධ කරගන්න ඕනි කාරණාව ඒ වගේම තමයි අනාවරණය කරන්න ඕනි කාරණාව තමයි දැන් මේ රජයේ පත් වුණාට පස්සේ මේ සිදුවෙච්චි සිද්ධිදාමයන් රාශියක් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වංචා දූෂණ ඒ වගේම හැකරුන්ගේ ක්‍රියාකාරීත්වයන් මුදල් අතුරුදහන් වීම සම්බන්ධයෙන් විශාල වශයෙන් අනාවරණය වෙමින් පවතිනවා. එතකොට සිවිල් සංවිධානයක් විදිහට අපේ අදහස වෙන්නේ මේ විදිහේ වංචා දූෂණ පිළිබඳව වාර්තා වෙන්නේ ඒ වාර්තා එළියට එන්නේ රාජ්‍ය මේ අවස්ථාවේදී අවංකව කටයුතු කිරීම නිසා කියලා. ඒ වගේම අපිට පැහැදිලි මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ ඒ යාන්ත්‍රණයන් ඇතුලේ සිටින නිලධාරීන් හරහා සාමාන්‍යයෙන් අපිට කොයිම අවස්ථාවකවත් රජයේ ඇමතිවරයෙක් හෝ මේ රජයේ පත්වෙච්චි කෙනෙක්ගේ නිලධාරියෙක්ගේ බලපෑමක් මත මේක සිද්ධ වුණා කියලා කිසිම ආකාරයකට වාර්තා වෙන්නේ නැහැ. ඉතින් අපිට සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට රජයෙන් ඉල්ලන්න තියෙන කාරණාව තමයි මෙවැනි තත්ත්වයක් වාර්තා වෙලා තියෙයි නම් ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමටත් මේ තත්ත්වය ඇතිවීමේදී ඒ සඳහා වගකිය යුතු පාර්ශවයන් මොනවද කියලා හොයාගෙන ඒ සම්බන්ධයෙන් නිසි දැනුම් පැනවීමත් රජයේ කාර්යභාරයක් විදිහට අපි සලකනවා. ඉතින් වෙනදා හැංගිලා ගියපු හැංගිච්චි කතා නොවිච්චි බොහොමයක් දේවල් මේ වන විට අනාවරණය වෙලා තියෙනවා. ඒ අනාවරණය වෙන්න හේතුව තමයි රටේ ජනතාවට පාරදර්ශ විදිහට රටේ ජනතාවට ඒ සියලු තොරතුරු ලැබෙන විදිහට රජය ක්‍රියා කරලා තියෙනවා. මාධ්‍ය නිවේදන පවා නිකුත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල යම්කිසි අක්‍රමිකතාවයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් ඒ වගේම බැංකුවල සිදුවෙච්ච අක්‍රමිකතා සියල්ල මහ ජනතාවට විවෘත කරලා තියෙන්නේ. මහ ජනතාවට මේ ප්‍රවෘත්ති ලැබෙන සලස්වල තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් රජයට ප්‍රශංසාව හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වගේ මේ සිද්ධාමයන් පිටපස්සින් ඉන්නේ කවුද කියන එක ඉතා ඉක්මනින් අනාවරණය කරගන්න කියන කාරණාව අපි ඉල්ලා සිටිනවා. දෙවෙනි කාරණාව තමයි මේ වන විට රථවාහන තීරුබදු සම්බන්ධයෙන් යම්කිසි වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි කරුණාකරලා මේ අවස්ථාවේදී මම දැක්කා මේ තීරුබදු වැඩි කරපු ගමන් ආනයනය කරන්නන්ගේ සංගමේ නිවේදනයක් නිකුත් කරනවා. ඔවුන් මොකද්ද කරන්නේ? ඔවුන් කියන්නේ ඔවුන් ටක් ගාලා අර අද දවසේදී තෙල් වැඩි වුණා නම් ගෑස් වැඩි වුණා නම් ආපන ශාලා හිමියන්ගේ සංගමය ඊළඟ දවසේදී තියෙන මාධ්‍ය හමුවා වගේ මාධ්‍ය හමුවක් තියලා මෙන්න මේ වාහනේ මෙච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවා. මේක ලක්ෂ 3කින් වැඩි වෙනවා. මේක ලක්ෂ 5කින් වැඩි වෙනවා. මේක ලක්ෂ 8කින් වැඩි වෙනවා. මෙහෙම කියලා මාධ්‍ය හමුවක් නිකුත් කරනවා. මාත්‍යෝ කරුණාකර ඔබතුමන්ලට කියන්නේ මේ මාධ්‍ය හමුව අද නෙමෙයි තියන්න ඕනි. හරියටම තව ඉස්සරහට මාස 3-4කින් වාහනයක් එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් වෙන්න ලංකාව ඇතුළට අරගෙන එන්න යම් කිසි කාල සීමාවක් යනවා. මිනිමම් මාස එකමාරක් විතර යනවා. එතකොට දැන් ඔබතුමන්ලා මේ බද්ද වැඩි වෙච්ච ගමන් බද්ද ගැන ප්‍රකාශ කළේ තමන්ගේ මේ යාඩ් වල තියෙන අලුත් වාහන වලට මිල වැඩි කරගෙන ඒම උදෙසා දැයි අපිට මේ වෙන විට සැකයක් ඇති වෙලා තියෙනවා. කරුණාකරලා පාරිභෝගිකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ වාහන ගෙන්නූ දිනේ බලලා මිල ලබා ගැනීමේදී මිල පිළිබඳ විමසලිමත් වෙන්න කියන ආරාධනාව මම කියනවා. එහෙම නැත්නම් මේ තියෙන කාර් සේල් වල සියලුම දෙනා ඊට ලාභයක් ලබා ගැනීම හැකියාවක් පැහැදිලිවම දක්නට ලැබෙනවා. අපි දන්නවා දැන් මේ දිගින් දිගටම මේ හැකර්ලා ගහන ආර්ථිකයට ගහගෙන යනවා දිගින් දිගටම. දැන් පුරුතු පිටින් මේ හෝටල් අරගෙන කාමර අරගෙන ගෙවල් අරගෙන දැන් මේකේ ආර්ථිකයට ගහපු ගමන් තමයි එළි වෙන්නේ. එතකන් දන්නේ අපි දන්නේ කාගේ මුදල්ද රටින් එවනේවද මේ බැංකුවලද රාජ්‍ය දේපොළද ජනතාවගේවද? නෑ මේක දැන් හොඳ නරක දෙකම තියෙනවා. දැන් පහුගිය කාලේ සංචාරක කර්මාන්තයේ වැහැලා තිබ්බේ. මම මේ දන්න හොඳම කාරණාවක් කියන්නේ මේක තමයි සැඟවිච්ච සත්‍යය. චීන ජාතිකයෙක් එනවා ඇවිල්ලා හොටෙල් එක බලනවා. හොටෙල් එක බලලා කියනවා අපේ මේ ඉන්නවා 20ක් විතර මේ හෝටලේ නතර කරගන්න අවුරුද්දෙම සල්ලි එකපාර දෙනවා. අම්මෝ ඒක කියපු ගමන් අයිතිකාරගේ ඇස් දෙක උඩ ගිහිල්ලා කන් උල් වෙලා මෙහෙම බලන් ඉන්නවා.
මෙහෙන් බලන් ඉඳලා පහුවෙන්ද ඇවිල්ලා ගිවිසුම ගහනවා සල්ලි ටික දෙනවා. ඒ ගමන්ම අයිතිකාරය මොකද කරන්නේ? තව කාමර දෙකක්වත් හදන්න කොන්ත්‍රාත් බාස්ට කතා කරනවා. හැබැයි වැඩේ දන්නේ මාසයක් විතර ගියාට පස්සේ මේ ටික සෙට් එක ඇවිල්ලා කම්පියුටර් තියාගෙන ඔබ ලංකාවේ සල්ලි ටික එළියට අදිනවා. ඉතින් බැලූ බැලමට මේ සංචාරක ශේෂ්ත්‍රයේ දිනුවක් වගේ එකපාරම අවුරුද්දටම හෝටලයට ගෙවලා ඉන්නවා. හැබැයි අවසානයේදී මේ රටේ තියෙන ධනය තමයි එළියට යන්නේ. ඉතින් මේකේ ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. මේක අපිට මේ නිකන් සාමාන්‍ය විදිහට අර සෙබළු දාලා මුරකාවල් දාලා මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. සයිබර් සිකියුරිටි කියන එක අපි හදාරන්න ඕනේ. ඒ වගේම AI තාක්ෂණය ඇවිල්ලා තියෙන්නේ. වෙනත් විදේශීය රටවල් වල මීට වඩා පුදුම ආරක්ෂාකාරී ක්‍රියාපටිපාටියන් තියෙන්නේ. දැන් චීනයේ එහෙම බැලුවට පස්සේ මම දැක්ක පහුගිය දවසේ වීඩියෝ එකක් යනවා. චීනයේ Fox News ඇවිල්ලා තිබ්බා. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ආව වෙලාවේ තප්පර 10ට ඩොලර් 20ක දඩයක් ගහලා තිබ්බා. ඒ සියල්ලම මොකද පොලිස් නිලධාරියෝ ඉඳලාද? නෑ. මේ ඔක්කොම AI තාක්ෂණය හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒකෝට අපි ඩුබායි ගියාට පස්සේ මම ඩුබායි ගුවන්තොටුපොලින් ඇතුළට ගිහිල්ලා ආයි එළියට ඇවිල්ලා ලංකාවට ආවට පස්සේ රේගුවේදී බලනවා පාස්පෝර්ට් එක. පාස්පෝර්ට් එක බලලා අහනවා ඔයා මොන රටටද ගියේ මොකුත් නැහැනේ සීල් එකක්වත් නැහැ කියලා. ඩුබායි කියන්නේ ඒ තරමටම AI තාක්ෂණය යොදලා ස්වයංක්‍රීය වෙච්ච රටක්. කිසිම තැනක පාස්පෝර්ට් එකේ සීල් එකක් වදින්නේ නැහැ. මූණ ඉරියව් බලලා තමයි මෙහෙම අපි ඉස්සරහට යනකොට ගේට්ටුව විවෘත වෙනවා. ඉතින් ඒ තරමට තාක්ෂණය දියුණු වෙලා තියෙන්නේ. අපි එමිරේට්ස් ගුවන් යානයට චෙකින් වෙනකොට කවුරුත් නැහැ. ඔක්කොම ස්වයංක්‍රීයව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ තාක්ෂණය ලංකාවේ ඇති කරන්න ඕනේ. හැකරුන් නෙමෙයි, පැකරුන් හරි ඕනි කෙනෙක් නැති කරන්න මේ තාක්ෂණයට පුළුවන්. ඉතින් ඒක නිවැරදි විදිහට රජයෙන් ආයෝජනයක් විදිහට කළා ලංකාවේ තමයි ඉන්දියාව හැරෙනකොට හොඳ ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා IT සම්බන්ධයෙන්. ඉතින් ඒගොල්ලෝ විදේශ රටවල් වලට වැඩ කරන්නේ. ලංකාවේ ඉඳලත් වැඩ කරන්නේ විදේශ රටවල් වලට. සමහරු රෑ 10ට තමයි මේ වැඩ ටික පටන් ගන්න. ඉතින් ඒගොල්ලන්ව මේ ලංකාවේ ක්‍රියානීතිය සඳහා යොදා ගන්න කියන ආරාධනාවත් අපි සිවිල් ක්‍රියාකාරීකයන් හැටියට කරනවා. දැන් රණවිරු සැමරුමක් ගැන කතා වෙනවා. දැන් මේ අපේ රණවිරුවන් විශාල වශයෙන් මේ සම්බන්ධව මේ ජයග්‍රහණය කරන්නේ. සම්බන්ධව මේ මොකද ලකින් කොහොමද? මේමයි රණවිරුවන් ගැන කියවිච්ච ගමන්ම ඒ දවස්වල හදපු මොඩල් එක තමයි රාජපක්ෂ මොඩල් එක. එතකොට පොන්සේකා මොඩල් එකක් මේකේ නැද්ද? ඒක තමයි අපිට අහන්න තියෙන ප්‍රශ්නේ. පැහැදිලිවම රාජපක්ෂ මොඩල් එක දකුණු අත පැත්තේ තියෙනම් ෆොන්සේකා මොඩල් එක වම් අත පැත්තේ තියෙනවා. මේ අත් දෙක නැත්තම් අපිට මෙහෙම අප්පුඩිය ගහන්න බෑනේ. ඉතින් ඒ අප්පුඩිය වැදුණු හින්දා තමයි මේ දැන් සැමරීම එන්නේ. ඉතින් අපි කරුණාකරලා කියන්නේ සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. මේ යුද්ධයේ බැටල් එක ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ආයුධ එක්ක ඒ හරඹය කළේ රාජපක්ෂලා නෙමෙයි. ඒ හරඹය කළේ පොන්සේකලා. ඉතින් උට නියමිත තැන මම නම් කියන්නේ හැම ඒ සැමරුමකදීම ඔහුව විශේෂත්වයෙන් සලකලා ඔහුට ඒ අභිමානය ඒ සම්මානය ලබා දී යුතුයි කියන එක තමයි අපේ මතවාදය වෙන්නේ.